Hi guys, welcome to Marana Self Cooking channel. ඔන්න ඉතින් අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවිදින් තියෙනවා. අපිට දවල් කෑම සඳහා කරියක් හදාගන්න. ඒකට මම අරගෙන තියෙනවා ලොකු සැමන් එකක්, අල එකතු කරගෙන බැදුමක් හදන්න. ඉතින් මම ඒකට අවශ්‍ය ද්‍රව්‍ය අරගෙන තියෙනවා මෙතන ලොකු සැමන් එකයි, ඔලිව් ඔයිල් අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගන්න තියෙනවා. ඒ වගේම මෙතන ඉඟුරු කෑල්ලක්, පවමිරිස් කරල් 7-8ක්, ලොකු සුදු ලුණු ගෙඩිය සුද්ධ කරගෙන තියෙනවා, බී ලුණු දෙකක් තියෙනවා, කරපිංචා ටිකක් තියෙනවා. අලගෙඩි සාමාන්‍යයෙන් ඒවා 6ක් සුද්ධ කරගෙන තියෙනවා. මෙතන මම මිරිස් කෑලි මිරිස් අරගෙන තියෙනවා මෙතන හැන්දා. මෙතන හැන්දි භාගයක් ගම්මිරිස් කුඩු උණුහල් බෙදපු අරගෙන තියෙනවා ස්වල්පයක්. ලුණු අපිට අවශ්‍ය ප්‍රමාණයට කුඩු කොට්ටක්, කණුළු තුනක්, කහ කුඩු තේ හැඳි භාගයක්. ඉතින් අපිට තව අවශ්‍ය જાති එකතු කරන කොහොමද රසම රස ටිකක් වෙනස් විදිහට හදාගන්න කියලා බලමු. ඔයාලත් ඉතින් අපිත් එක්ක එකතු වෙලා එන්න අපි හදන්න යමු. අපිට පුළුවන් මේකට චක්කලි එහෙම එකතු කරගන්න. ඉතින් මම ඒවා එකතු කරගන්න නැහැ. සමන් ටිකක් ඇර නිසා. ඉතින් මේ විදිහට අපි බලමු මේක රසට කොහොමද මේ බැදුම. ඇත්තටම හුඟක් රසයි. ගම්මිරිස් වැඩියෙන් පුළුවන් එකතු කරගන්න. තව මිරිස් කැමති කෙනෙකුට එකතු කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් විදිහට එකතු කරගෙන තියෙන්නේ. ඒ වගේම ගම්මිරිස් ටිකක් වැඩියෙන් මම එකතු කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ විදිහට හදලා බලන්න. ඉතින් ඔන්න මම අල එකතු කරගත්ත සැමන් බැලුම මේ විදිහට හදාගත්තා. අපිට වැඩි වේදමක් නැහැ. ලුණුයි අලයි සැමන් එකක් ඉදලා තිබුණා. එකක් එකතු කරගෙන මේ විදිහට අපි පෙති ලුණු හවුම් කපාගෙන හදාගත්තා. අපි මේක මේ වෑංජන එක්කම බත් කන්න පුළුවන්. ඕනනම් අපිට සලාද කොළ ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ රොටි කන්න පුළුවන්. ඒ වගේ පාන් කන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට කොයි වෙලාවටත් මේක හොඳයි. ඉතින් රසට හදාගන්න පුළුවන්. අතරම හරිම සුවඳයි. මේ වගේ බැදුමක් හදාගත්තාම අපිට දවස් දෙකක් තියාගන්නත් පුළුවන්. තියාගෙන බත් මුල් වලට එහෙමත් හුඟක් හොඳයි. ඒ වගේම අපිට හෙට කන්න ඕන නම් අපිට ඒ විදිහට තියාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රස බැදුමක් හදාගන්න. අපිට ඉතින් විවිධාකාර විදිහට දෙනවා. ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරන්න ඕනේ. මම සුදු ලුණු ඉඟුරු ඒ විදිහට මම සුදු ලුණු වැඩි කරගෙන ඉන්නවා. ගම්මිරිස් අතරම ඉඟුරු සුදු ලුණු ගම්මිරිස් ඒ වගේ දේවල් අපිට කොයි වෙලාවෙත් හුඟක් ඕනේ මේ මාළු පිණි වලට. ඒක අපේ ශරීරයට හුඟක් හොඳයි. ඉතින් මම නම් සුදු ලුණු හැමතිස්සෙම එකතු කරගන්නවා ගොඩක්. ඔයගොල්ලෝ දකින්න නැතුව හැමදාම ලොකු ගෙඩි දෙකක් විතර තමයි එකක් දෙකක් සුද්ධ කරගන්නවා හැම දෙයකම. මම සම්බෝලට මැල්ලුමට පවා ඒවා පාවිච්චි කරනවා. ඉතින් අපි මේ විදිහට හදාගත්තා. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝ එකට විමලා රණා SL Cooking channel එක subscribe කරන්න, like කරන්න, comment දාන්න, share කරන්න. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි මේ වගේ ආදරෙන් කැම වෙලක් හදාගෙන අපි රස බලනවා. මමත් මගේ යාළුවටත් අද අපි දවල් කැම සඳහා
රොටි තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි බත් කනකොට පොඩි පොඩි වෙනස්කම් කරලා මේ විදිහට හදාගෙන ඉතින් ඔයාලත් මේ වගේ හදාන රස බලන්න. ඉතින් අපිත් එක්ක එකතු වුණාට ඔයාලට බොහොම ස්තුතියි.